මම මගේ කියන ස්වභාවය අනාගතය පිළිබඳව බලාපොරොත්තු. ඒ නිසා පංචකාමයන් පිනවීමේ කැමැත්ත, දැඩි ආසාව. මේ වගේ ක්ලේශ ධර්මයන් මේ භෞතික දේවල් වල තමයි තියෙන්නේ. ඒත් ඒ දේවල් අත්හැරියයි කියලා කියන්නේ බරපතල වැරදියකින් වෙන්නේ. එයා මේ ලෝකේ ගොඩාක් මේ අනිත් අයට පුදුජන කෙනාට සාපේක්ෂව ගොඩාක් ශ්‍රේෂ්ඨයි. එයා ගොඩාක් ගැඹුරින් කල්පනා කරනවා, ගොඩාක් සියුම් දේවල් යට වැටහෙනවා. ඒ වගේ මේ පටවි මට්ටමේ තියෙන දේවල් ඒ අවබෝධයෙන් යට අත්හරින්න පුළුවන් නම් ගොඩාක් දුරට මාර්ගඵලයටපත් වෙනවා. ගහට බැඳෙනවා, කුටියට බැඳෙනවා, සිවුරට බැඳෙනවා, ප්‍රත්‍යයට බැඳෙනවා, හිතවත්කමට බැඳෙනවා, දායකයාට බැඳෙනවා, මේ සේනාසනෙට බැඳෙනවා, ගමට බැඳෙනවා, මේ ගී මට්ටම් වල හිටපු අම්මා තාත්තා සහෝදර සහෝදරි භාර්යාව ඒ කට්ටියට බැඳෙනවා. ඒ වගේ ඒ ආපෝ මට්ටමේ බැඳීම් ටික ඔක්කොම අත්හැරියත් සකු르දාගාමී. අනාගාමී වෙන්න එයා සිටිවිලි වලින් ගොඩාක් දේවල් ඇයෙනවා, පේනවා, දැනෙනවා, ඇඟෙනවා, සිතෙනවා කියන මේ ආයතනයේ ගනුදෙනු මතකේ තියෙනවනේ යාට. ඒව නිරෝධ කරන්න. සම්පූර්ණ මතකේ අමතක වෙන්න ඕනේ නෑ. මතකෙත් එක්ක ගනුදෙනු කරන්න. මතකේ තියෙනවා. මතකේ තියෙන. ඒක නැති වෙන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේට මතකේ තියෙන. කියන තිඹුල්වත් නුවර මේ මානනේ මේ උලඟක් සපයි කියන භාග්‍යතුන් වහන්සේට අමතක කළා නෑනේ. මතකෙත් නමුත් ගනුදෙනු වෙන්නේ. ඒ ගනුදෙනු වෙන්නේ නැති මට්ටමට අරක නිරෝධ කළා දාන අත්හැරලා දාන. ඒක කරන්නේ කොහොමද? දැන් අතුර එනවා. එන්න ඉඳ ගන්න. කල්පනා කරන්න මොකද මේ කියන්නේ? ඉඳ ගන්න. මුචතර දවස් නිකම්වත් නිකම් බැනලා යන්නවත් ආවේ නෑනේ. ඒ වමදන් බැලලානේ යන්නේ. ඉතින් ඒම බනින්නවත් ආවේ නෑනේ. මොකද මේ ඉල්ලලා බැනනවා. ඒ ටික බොමුද? කල්පනා කරයි අර අතුරට හතුරෙක් වගේ සලකන්නේ. මිතුරට මිතුරෙක් වගේ සලකන්නේත් නෑ. හැමෝටම එක විදිහට සලකනවා. ඒ වගේ මේ පෙනිච්ච දේවල්, ඇයිච්ච දේවල්, දැනිච්ච දේවල්, මේ ඇඟිච්ච දේවල් කියන මේ පංචකාමයන් පිළිබඳ තිබෙනා වූ සියලුම සංස්කාර ධර්ම මේ ඔක්කොම එක විදිහටම සලකනවා. වෙනස්කම් නැහැ. වටිනාකම වැඩිත් නැහැ, වටිනාකම අඩුත් නැහැ. ඒ මොහොත තුල ගන්න දෙන්න බෑ. එයා අනාගත. අරියත් කියන කෙනා සිතිවිලි වලින් ඇති වෙන සියුම් ලෝභ දේශ මොහ රාග වෛරය ඔක්කොම ටික අත්හැරලා දාන්න. සිතිවිලි ඔය ඇති වෙනවා, ඔය ඇති වෙන ඔටෝමැටික්. මොකවත් ගන්න දෙන්න කරන්නේ ඒකට ඒම සමවැදිලා ඉන්න. මොකවත් කරන්නේ. රාතෙක් ළඟට ගිහිල්ලා මේ අවසරයි ස්වාමීනි මේ රාගසිතිවිලිය මොබවන් සිටිනවද? ඔව්. පින්වත රාගසිතිවිලිය එනවා. ඒකෙන් කර්ණයම හැදෙනවද? කර්ම හැදෙන්නේ නැහැ පින්වත. වහන්සේට ලෝභසිත ඔව්. උදේට නැගිට ගමන් මේ ලෝභය එනවා. මොනවද? පින්ඩපාතේ යන්න හිතෙනවා, දත් මදින්න හිතෙනවා. එන්නද? කොහොමද කර්ම හැදෙන්නේ නැහැ ඒක. හම්බෙන ඕනම එකක් වළඳනවා. හම්බුන් නැති වුණත් ඒකත් සන්තෝෂයෙන් බාර ගන්නවා. එන කර්ම හැදෙන්නේ නැහැ. හැබැයි ඒවා තියෙනවා. ඒ හැම එකක්ම තියෙනයි මේ හැම සෛලයක් මැදලා තියෙන තුනෙන්නේ. ලෝභය, දේශය, මොහ. ඒ නිසා ඒවා තියෙනවා. මේ කය පුරා මේවා තමයි තියෙන්නේ. ඒකෙන් විඥානය බේර ගන්න එක විතරයි කරන්නේ. නිරෝධය.